කොහොමද ඔයාලට ඕනේ? ඉතින් අද රෙසිපි එකෙන් අරගෙන ආවේ අමුද්‍රව්‍ය 3ක් විතරක් පාවිච්චි කරලා හරිම ලේසියෙන් හදාගන්න පුළුවන් ජෙලි පුඩින් එකක් හදාගන්න විදිහ. මුලින්ම අපිට ඕනි වෙනවා පොඩි උකු කිරි ටින් එකක්. ඒ වගේම අපිට ඕනි වෙනවා ජෙලටින්. ජෙලටින් ග්‍රෑම් 20ක් අපිට ඕනි වෙනවා. ඒ වගේම අපිට ඕනි වෙනවා ජෙලි. ඉතින් ඔයා කැමති වර්ගකින් ජෙලි පැකට්ස් ගන්න පුළුවන්. මම ඔරේන්ජ්, ස්ට්‍රෝබෙරි, ඒ වගේම බ්ලැක් චෙරි කියන ෆ්ලේවර්ස් තුනෙන් තමයි ගත්තේ. ඉතින් ඔයාට ඔයා කැමති පාටකින් කැමති ෆ්ලේවර් එකකින් ජෙලි පැකට්ස් 3ක් ගන්න පුළුවන්. මුලින්ම අපිට කරන්න තියෙන්නේ අපේ ජෙලි ටික හදාගන්න එක. ඉතින් මේ පුඩින් එක හදන්න කලින් ඔයා ජෙලි ටික හදලා සෙට් කරගන්න ඕනි. මුලින්ම අපි පැකට් එකේ ගහලා තියෙන විදිහට අපේ ජෙලි ටික සෙට් කරගමු. ඒ වගේම තමයි ඔය අපේ channel එකට අලුත් කෙනෙක් නම් අපේ channel එකට ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. ඒ වගේම තවමත් අපිව subscribe කරලා නැත්නම් අපේ channel එක subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ජෙලි පැකට් එකේ ඉන්ස්ට්‍රක්ෂන්ස් වලට අනුව තද රස්නේ උණු වතුර කෝප්ප එකක් අපි මුලින්ම එකතු කරගන්න ඕනි. ඉතින් මම තද රස්නේ උණු වතුර කෝප්ප එකක් එකතු කරගත්තා. දැන් අපි මේ ජෙලි එක හොඳට කැට නැති වෙනකන් දිය කරගමු. ඊට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ කාමර උෂ්ණත්වයේ තියෙන වතුර කෝප්ප එකක් නැවතත් එකතු කරගෙන මේක ආයෙමත් හොඳට කවලම් කරගන්න එක. ඉතින් මෙතනදී තද රස්නේ උණු වතුර කෝප්ප එකක්, ඒ වගේම කාමර උෂ්ණත්වයේ තියෙන වතුර කෝප්ප එකක් තමයි අපි එකතු කරගත්තේ. දැන් මම මේ එකතු කරගන්නේ ස්ට්‍රෝබෙරි ෆ්ලේවර් එක තියෙන ජෙලි පැකට් එක. ඉතින් කලින් වගේම තද රස්නේ උණු වතුර කෝප්ප එකක් මම මුලින්ම එකතු කරගන්නවා. දැන් අපි මේක කැට නැති වෙනකන් හොඳට දිය කරගමු. දැන් මම එකතු කරගන්නේ කාමර උෂ්ණත්වයේ තියෙන වතුර කෝප්ප එක. ඉතින් දැන් ආයෙත් අපි මේක පොඩ්ඩක් දිය කරගෙන සෙට් වෙන්න ෆ්‍රිජ් එකේ අරන් තියමු. අන්තිමට මම හදාගන්නේ බ්ලැක් චෙරි ෆ්ලේවර් එක තියෙන ජෙලි එක. ඉතින් කලින් වගේම තමයි තද රස්නේ උණු වතුර කෝප්ප එකක් මුලින්ම එකතු කරගෙන කැට ටික නැති වෙනකන් හොඳට දිය කරගන්න ඕනි. ඊට පස්සේ කාමර උෂ්ණත්වයේ වතුර කෝප්ප එකක් එකතු කරලා නැවතත් දිය කරගන්න තමයි තියෙන්නේ. ඒ වගේම ඔයාලට කියන්න ඕනේ ඔයාලා මේ ජෙලි පුඩින් එක හදන්න පුළුවන් නම් කලින් දවසේ ජෙලි ටික හදලා සෙට් වෙන්න තියන්න. එතකොට අපිට හරිම ලේසියෙන් මේ පුඩින් එක හදාගන්න පුළුවන්. දැන් මගේ ජෙලි ටික ඔක්කොම සෙට් වෙලා තියෙන්නේ. දැන් අපිට කරන්න තියෙන්නේ අපිට අවශ්‍ය ප්‍රමාණය කෑලි වලට මෙන්න මේ වගේ ජෙලි එක කපා ගන්න එක. ඉතින් මෙතනදී ඔයාට කැමති හැඩයකට කැමති සයිස් එකකට ජෙලි ටික මෙන්න මේ වගේ කොටස් වලට වෙන් කරගන්න පුළුවන්. මේ තියෙන ස්ට්‍රෝබෙරි ෆ්ලේවර් එක තියෙන ජෙලි එක ඉතින් හොඳට සෙට් වෙලා තියෙන්නේ. අපි මේ විදිහට අපිට ඕනි ප්‍රමාණය කෑලි වලට කපා ගමු. මේ ජෙලි පුඩින් එක ඇත්තටම හරිම ලේසි හදන්න. ඔයාලා කවදාවත් පුඩින් හදලා නැති කෙනෙක්ට උනත් වර්ධින්නේ නැතුව ලේසියෙන්ම හදාගන්න පුළුවන් ගොඩාක් රස පුඩින් එකක්. ඒ නිසා ඔයා බය නැතුව මේ පුඩින් එක හදන්න. දැන් මම ඔක්කොම ටික කපාගෙන ඉවරයි. දැන් මම මේ වගේ ටිකක් ඉඩකඩ තියෙන බෝල් එකක් අරගෙන අපි කපාගත්ත ජෙලි කෑලි ඔක්කොම ටික එකට එකතු කරගන්නවා. ඔයාට කැමති නම් මේ ජෙලි ටික එකම කලයකින් උනත් හදාගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයා කැමති නම් කලර්ස් 3ට වඩා කලර්ස් 5ක් 6ක් වගේ එකතු කරගෙන උනත් මේ විදිහටම ප්‍රමාණය වැඩි කරලා හදාගන්න පුළුවන්. දැන් මම මේ එකතු කරගන්නේ අපේ ඔරේන්ජ් ෆ්ලේවර් එක තියෙන ජෙලි එක. ඉතින් මේ ඔරේන්ජ් ෆ්ලේවර් එක තියෙන ජෙලි එක හරිම රසයි. පොඩි ඇඹුල් රසකුත් එනවා. ඉතින් හරිම රසයි. try කරලා බලන්න. ජෙලි එක හොඳට මික්ස් කරගෙන අපි ඉක්මනින්ම ජෙලටින් එක හදාගමු. ජෙලටින් ග්‍රෑම් 20ට කාමර උෂ්ණත්වයේ තියෙන වතුර කෝප්ප 3න් එකක් එකතු කරලා විනාඩි 5ක් වගේ අපි මේක වහලා තියමු. එතකොට අපිට හරිම ඉක්මනට මේක දිය කරගන්න පුළුවන්. දැන් මම එකතු කරගන්නේ තද රස්නේ උණු වතුර කෝප්ප භාගයක්. ඉතින් එතකොට අපිට හරිම ඉක්මනට අපේ ජෙලටින් ටික කැටි නැති වෙන්න දිය කරගන්න පුළුවන්. මතක ඇතුව තද රස්නේ උණු වතුර පාවිච්චි කරන්න. එතකොට අපිට හරිම ලේසියෙන් ජෙලටින් ටික දිය කරගන්න පුළුවන්. දැන් මම මේ වගේ තවත් කෝප්පයක් අරගෙන අපේ උකු කිරි ටින් එක එකතු කරගන්නවා. උකු කිරි පොඩි ටින් එකක් තමයි මම අද පාවිච්චි කරන්නේ. ග්‍රෑම් වලින් කියනවා නම් ග්‍රෑම් 369ක් තමයි තියෙන්නේ. උකු කිරි ටින් එකටම මම තවත් තද රස්නේ උණු වතුර කෝප්ප භාගයක් එකතු කරගෙන ඒකත් අපේ කිරි එකටම එකතු කරගෙන ජෙලටින් ටිකත් එකතු කරලා හොඳට මික්ස් කරගන්නවා. ඔයාට විස්ක් එකක් උනත් පාවිච්චි කරලා මේ මික්ස් කරන වැඩේ කරගන්න පුළුවන්.
ඊට පස්සේ අපිට ඕනි වෙනවා අපේ මේ ජෙලි එක හදාගන්න, ජෙලි පුඩින් එක හදාගන්න මේ වගේ මෝල්ඩ් එකක්. ඉතින් ඔයාට මේ වගේ මෝල්ඩ් එකක් නැත්නම් ඔයාට කේක් ට්‍රේ එකක් එහෙම නැත්නම් ගෙදර තියෙන ඕනිම හැඩයක වීදුරු භාජනයක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම ඔයාට ඕනිම හැඩයක ප්ලාස්ටික් භාජනයක් වුණත් මේකට පාවිච්චි කරන්න පුළුවන්. දැන් අපිට හරිම ලේසි. දැන් අපිට කරන්න තියෙන්නේ මෙන්න මේ වගේ අපි කලින් ලෑස්ති කරගත්ත ජෙලි වලින් ටික ටික එකතු කරන ගමන් අපේ කිරි මිශ්‍රණයෙන් ටික ටික එකතු කරගන්න එක. ඉතින් මෙතනදී කියන්න ඕනි මේ කිරි මිශ්‍රණය රස්නෙන් එකතු කරන්න එපා. එහෙම වුණොත් ඔයාගේ ජෙලි ඔක්කොම ටික දිය වෙයි. කිරි මිශ්‍රණය ටිකක් නිවෙනකන් ඉඳලා තමයි එකතු කරන්න ඕනි. ඒ වගේම තමයි ඔයාට පුළුවන් ලොකු කෑලි වලට ජෙලි එක කපා ගන්න. ඉතින් මම ගොඩක් පොඩියට තමයි කපාගෙන තියෙන්නේ. ඉතින් ඔයාට කැමති විදිහකට කැමති හැඩයකට කපාගෙන මේක සෙට් වෙනකම් ෆ්‍රිජ් එකේ අරන් තියන්න තමයි තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ මම මේ විදිහට හදාගෙන ෆ්‍රිජ් එකේ පැය 6ක් 7ක් වගේ තියලා සෙට් වුණ පුඩින් එක. ඉතින් ෆ්‍රිජ් එකේ යට කොටසේ තමයි තියන්න ඕනේ. ඉතින් මේ බලන්න දැන් අපිට මේ වගේ පුළුවන් පිහිටුඩක් පාවිච්චි කරලා සයිඩ්ස් ටිකක් බුරුල් කරගෙන අපේ පුඩින් එක අනිත් පැත්ත හරව ගන්න. ඉතින් ඔයාට මේක පොඩි බිස්නස් එකකට උනත් කරන්න පුළුවන්. ඉතින් මේ පුඩින් එක හරිම රසයි, ගොඩක් කිරි රසයි. ඉතින් ඔයා අනිවාර්යයෙන්ම try කරලා බලන්න. මේ පුඩින් එක හරිම ලස්සනයි, හරිම රසයි. ඉතින් අනිවාර්යයෙන්ම try කරලා බලන්න. මේ වීඩියෝ එකට කැමති නම් like කරන්න, comment කරන්න. ඒ වගේම තවමත් අපිව subscribe කරලා නැත්නම් subscribe button එකයි bell icon එකයි දෙකම click කරලා මේ වගේ videos දිගට බලන්න අපිත් එක්ක එකතු වෙලා ඉන්න. ඉතින් එහෙනම් තවත් රසවත් වීඩියෝ එකකින් ඉක්මනින්ම හම්බෙමු.